හැලෝ ගයිස් ඔන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකක් ගෙනල්ලා තින්නේ. අද මම මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා තින්නේ ෆොටෝ එක බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්න පුළුවන් සුපිරිම වෙබ්සයිට් එකක්. මේකේ අන්ලිමිටඩ් අපිට බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න පුළුවන්. ඉතින් මම කලින් ගෙනාවේ ChatGPT හරහා බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන විදිහනේ. ඒකේ දවසට ෆොටෝ 5ක් 6ක්නේ පුළුවන්. දැන් දවසට ෆොටෝ අන්ලිමිටඩ් බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න ඕන නම් මම මේ ගෙනල්ලා තියෙන සයිට් එකෙන් ඔයගලන්ට ඒ දේ කරගන්න පුළුවන්. ඉතින් අපි යමු වීඩියෝ එකට. මොකක්ද ඒ සයිට් එක කියලා බලන්න. channel එක හොඳයි නේ. channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ මුලින්ම ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් යන වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම මේ විදිහට Google Chrome එක ඕපන් කරනවා. ඕපන් කරගෙන මෙතන search bar එකේ search කරන්න remove.bg කියලා. අනේ ඒක search කරලා enter කරාට පස්සේ මේ විදිහට වෙබ්සයිට් එක load වෙනවා. ඊට පස්සේ මෙතන මේ upload කියලා තියෙන්නේ. අන්න ඒක click කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ PC එකේ තියෙන location open වෙනවා. මෙතනින් ඔයාලා කැමති ෆොටෝ එකක් තෝරගන්න. මම මේ ෆොටෝ එක තෝරගන්නවා. ඊට පස්සේ නිකම්ම මොකද දැන් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙනවා කෙලින්ම. ආයෙ අපිට ක්ලික් කරන්නවත් මුකුත් කරන්න දෙයක් නැහැ. මේ පේනවනේ. දැන් ඔයගලන්ට මේ විදිහට load වෙලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා තියෙන්නේ. ඉතින් ඔයගලන්ට පේනවා මෙතනින් මේක edit කරන්න ඕන නම් අපිට කෙලින්ම Canva එකට මෙහෙම redirect වෙනවා. ඊට පස්සේ අපිට මේක edit කරගෙනම log out වෙන්න පුළුවන්. අයින් වෙන්න පුළුවන්. ෆොටෝ එක ගන්න පුළුවන්. ඉතින් මම මේක ඩවුන්ලෝඩ් කරන විදිහ පෙන්නන්න. මෙතන මේ දකුණු අත පැත්තේ තියෙන එක ක්ලික් කරන්න මේ arrow mark එක. ඊට පස්සේ මේ තියෙන preview කියලා අන්න එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මේ ටග් ගාලා මේක ඩවුන්ලෝඩ් වෙනවා. අපි ගිහිල්ලා බලමු මේක ලොකේෂන් එකට කොහොමද මේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා තියෙන්නේ කියලා. ඕගලන්ට පේනවා. මේ තියෙන්නේ හරියටම බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලා තියෙනවා ලස්සනට. ඉතින් Photoshop බැරි කෙනෙක්ට Photoshop ඉගෙන ගන්න කම්මැලි කෙනෙක්ට නැත්තම් ඔයාගේ PC එකේ Photoshop රන් කරන්න ස්පෙක් මදි නම් ඔයාට මේක හොඳ විකල්පයක්. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න. තව මගේ වීඩියෝ ඕන නම් notification bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්.